Hello guys, welcome back to our YouTube channel Life with Kavi and Ayesh. ඉතින් අද ෆුඩ් බ්ලොග් එකක් තමයි අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් මේ දවස්වල පීසා හට් එකට නිවනක් නෑ. මොකද ස්කූල් එකේ චූටි වැකේෂන් එකක් හම්බුණා. අපේ ලොකු වැකේෂන් එකට කලින් අවුරුදු වැකේෂන් එකට කලින්. මොකද මේ දවස්වල පේපර් මාකින් යන්නේ guys. ඉතින් ඒ හින්දා අපි ගෙදර ඉඳන් තමයි වැඩ කරන්නේ work from home. ඉතින් පීසා හට් එකෙන් ගෙන්න ගත්තා. ඉතින් ගණේමුලි බ්‍රාන්ච් එකෙන් තමයි අපි ගෙන්න ගන්නේ ගෙදරට. ඉතින් කෝක් එකයි මේක තමයි මේක රයිස් එකක් ළමයි මම ෆස්ට් ටයිම් තමයි මේ try කරන්න යන්නේ මේකේ රයිස් එක කාපු අයත් ඇති නැති අයත් ඇති පේනවද මේ තියෙන්නේ ඉතින් මේ wood වලින් හදපු ස්පූන් එකකුත් තියෙනවා දැන් අර ප්ලාස්ටික් ගොඩක් එන්නේ නැහැ ළමයි මොකද අර මේ පරිසරයට අහිත කරයි කියලා දැන් එන්නේ නැහැ නේම ඉතින් මේ මෙන්න මේක මේ මම දැක්ක මේකට මේ bad reviews වගේම මේ good reviews උත් හම්බෙලා තියෙනවා. අපි try කරලා බලමු මේක කොහොමද කියලා. දැන් මම හදන්නේ unbox කරලා බලන්න. මේක මේ ළමයි මම order කරගත්තේ මේ barbecue මේ chicken rice එක තමයි මේ order කරගත්තේ. මේක ළමයි ගහලා වටේට මේ හොඳට pack කරලා ඉවරලා තියෙනවා. මම මේක ඉක්මනට remove කරගෙන ඔයගොල්ලන්ට එක එකතු වෙන්න. ඉතින් ළමයි මේ දැන් තමයි ආවේ උණුවේ රස පාටයි පේනවද? මේ තියන්නේ මේක තමයි රයිස් එක. ඉතින් මේකේ තියෙනවා බාබකියු චිකන් ඒ වගේම මේකේ තියෙනවා මේ සලාඩ් එකක් වගේ මේගොල්ලෝගේ මේ මොනවාද පොටැටෝ කැරට් එතකොට ගෝවා වලින් හදපු මේ සලාඩ් එකකුත් තියෙනවා. ඉතින් මේ බාබකියු චිකන් තියෙනවා. ඒ වගේම රයිස් එක තියෙනවා. පේනව නේද ඔයගලන්ට? ඉතින් මේකත් එක කන්නවම මේ කන්න නෙමෙයි ළමයි බොන්න මේ කෝක් එකකුත් ඕඩර් කරගත්ත ඒගොල්ලෝගෙම මේක නම් මේ රයිස් එක උනේ මේගොල්ලෝගේ බාබකියු චිකන් මේ රයිස් එක 820ක් දුකෝද ළමයි වුණා. ඒ වගේම මේක 180යි. ඒ වගේම මේ ඔයගොල්ලෝ දන්නවනේ මේ කූපන් හම්බෙනවා කියලා නේද? මේගොල්ලෝගේ මේ කූපන්ස් තියෙනවානේ. ඒ කියන්නේ අපි අර නිත්‍ය සමාජිකයෙක් වුණාම මේවෙන් කූපන් දෙනවා ළමයි මේ පීසා හට් එකේ. ඉතින් මටත් කූපන්ස් ගොඩාක් තියෙනවා. මොකද එක ළඟ ඕඩර් කරාම මේ කූපන්ස් හම්බෙනවා මේ ඩේට් ලිමිට් එකකුත් එක්ක. ඉතින් මේ එහෙම කූපන් එකක් දාලා මේ ඔක්කොම මේ දෙකටම ගියමට 900 ගාණක් තමයි ගියේ. ඉතින් ළමයි කන්න කලින් ආයි පාරක් පෙන්නන්නම්. පේනා නේද? මාරම මේ ලස්සනට පැක් කරලා තියෙනවා. බලමු ඉතින් පැකින් එක වගේම රසත් ඒ වගේම තියෙනවාද කියලා. මේ ස්පූන් එකෙන් කන්න චුට්ටක් අමාරුයි නේද ළමයි? මම කලින් try කරලා තියෙනවා මේ වගේ වොඩි ස්පූන් වලින් කන්න. චුට්ටක් විතර අමාරුයි ඉතින්. තියන්න තරම් නම් වරදක් නැහැ. Not bad. Potato කැලුයි මේ කැරටුයි. මාරහයි ළමයි. මචං chicken බාබකියු චිකන් එක. ඉතින් මේකත් එක්ක කනකට කෝක් එකක් බොන්න අමතක කරන්න එපා. ඒකට තමයි නියම රහ එන්නේ. ඉතින් අද ගෙදර තනියම ළමයි. තනියෙන් එනකොට පොඩි මේ වගේ අතලයක් ගන්න දෙනවා. ගෙදර කොයිතරම් කැමති වුණත් මේ පීසා හට් එකේ මොනවා හරි ඕඩර් කරගෙන කන්න විතරම මේක ලෙඩක් ළමයි ඇඩික්ට් වුණොත් එහෙම මාරම අමාරුයි හරිද? ඉස්සර ආයේෂ් මම ඉන්නකොට මේ ආයේෂ් ලංකාවේ ඉන්නකොටත් එහෙමයි තරගෙට කන්නේ අපි දෙන්න. ඉතින් කොකා කෝලා චුට්ටකුත් බීලා බලමු. මේ අතරම මේක මේ බාබකියු චිකන් එක පට්ටරහයි ළමයි. ඉතින් මේක රස බලලා තියෙන අය ඔයගොල්ලෝගේ රිවිව් එකක් යටින් කමෙන්ට් කරගෙන යන්න. මොකද මේක මේ කන්න කවුරු අවසානයේ ඉන්නවා නම් ඒකෙන්ට අරගෙන කන රස බලන්න පුළුවන් නේ. ඉතින් මට නම්
100%ම මේ දෙන්න තමාරුයි ඉතින් මේ සීමාසුවක් වගේ දෙන්න පුළුවන්. ඔයාලා නැහැ ඉතින් රසයි. අනිත් තමයි මේ වන් පෝෂන් තමයි තියෙන්නේ. ඒ කියන්නේ එක්කෙනෙක්ට වගේ අතිය. ඒ වගේම ගොඩක් කන කෙනෙක් නම් එක්කෙනෙක්ට උනත් මේක එක මදි. පදේම ගොඩාක් නැහැ මේ පේනවනේ. පොඩ්ඩයි තියෙන්නේ. ඉතින් බාබකියු චිකන් එක පට්ටම රහයි. මේ කාල් දෙන අය යටින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් 800 ගානකට පාඩුත් නැහැ ළමයි. මම කරේස් මුකුත් නැහැ ඉතින් මේ බාබකියු චිකන් එකයි වෙජිටබල්ස් එකයි තමයි තියෙන්නේ. ඉතින් ළමයි කොහොමද ඔයාලා? හොඳින් ඉන්නවද? ඔයගොල්ලෝ ළඟදීම ටෙමෝ එකක් අරගෙන එනවා මේ shopping mall එක. ඉතින් බලාපොරොත්තු වෙමින් ඉන්න. ඒ වගේම මගේ වීඩියෝස් බලලා මේ subscribe කරලා නැති අය ඉන්නවනම් subscribe කරන්න. දැන් අනිත් එක මේ සතුටුම හිතෙන කාරණේ තමයි අද මගේ 5000 complete වුණා. subscribersලා 5000 දැන් 5k ඉන්නවා ළමයි. ඉතින් හිමීට යන ගමනක්. මොකද full time අපි vlogs කරන අය නෙමෙයිනේ. ඉතින් තව job එකක් කරන ගමන් තමයි කරන්නේ part time. අනික මේක fun එකට jolly එකට කරන වැඩක්. ඉතින් මම මාර happy 5k complete වුණා subscribersලා. ඉතින් හැමෝටම thank you so much subscribe කරපු හැමෝටම. ඉතින් අද අලුතෙන් නම් මගේ වීඩියෝ එකක් බලන්න ගිහලා subscribe කරන්න. ඉතින් ළමයි මේක දැන් මේ ඉවර වෙනකම් මට කන්න විදියක් නැහැ ඔයගොල්ලොත් එක්ක. මොකද මට මේක නිදහසේ මේ රස විඳින්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට මම පෙන්නුවේ මේක මේ කන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඉතින් Pizza Hut එකෙන් මේ rice එක ගෙන ගන්න පුළුවන්. මේගොල්ලෝගේ ගොඩාක් මේ flavors තියෙනවා. ඉතින් මේ මොන flavor එකක් ඔයගොල්ලෝ ගෙන ගන්න පුළුවන්. මේ අනික ස්පෙෂල්ම දේ තමයි මේ chicken කන්න නැති කෙනෙක් නම් ඒගොල්ලන්ට vegetarian rice එක උත් තියෙනවා මම දැක්කා. ඉතින් online order කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ගේ පැත්තේ branch එකක් තියෙනවා නම් ගෙදරට delivery කරගන්න පුළුවන්. මේ අනිත් එක කියනවා ළමයි මේ අපේ ගෙවල් පැත්තට එන්නේ Pizza Hut එකෙන් විතරයි. මොකද KFC මෙයා ඒ කිසිම මේ Burger King ඒ මුකුත් අපේ ගණිමුල්ලේ මේ ටවුන් එකේ නැහැ. ඉතින් තියෙන්නේ Pizza Hut විතරයි. ඉතින් Pizza Hut එකෙන් order කරනවා කොයි වෙලේ මේ පිස්සුව දිලා වගේ. ඉතින් මේ මොකද ගෙදරට ගෙන්නගෙන මේ වෙන අපිට කන්න තැනක් නැහැ ළමයි. මේ කිසිම restaurant එකක්. කියන්නේ ගෙදරට delivery කරන්නේ නැහැ. අනිත් ඒවාට ඉතින් ගිහිල්ලාම තමයි කන්න ඕනේ ටවුන් එකට. ඉතින් ඒ හින්දා මේ Pizza Hut එකට නිවනක් නැහැ. Pizza Hut එකෙන් මේ හොඳම දේ කියන්නේ delivery කරන අය දැන් දන්නවා මේක ගාලා මට call කරන්නේ නැතුවත් අරගෙන එනවා. මොකද එච්චරට ඒගොල්ලෝ address එක දන්නවා. මේ කවුද මේ කොහෙටද ගෙනියන්න ඕනි කියන එක. මොකද මම එච්චර නිත්‍ය සමාජිකයෙක් Pizza Hut එකේ ගණිමුලේ branch එකේ. ඉතින් ඒ හින්දා මේ පාර call කරත් කවුරු හරි පාර කෙනෙකුට දන්නවා මිස් හරි අපි ගෙනත් දෙන්නම් කියලා. මොකද මේ එච්චරට මේ Pizza Hut එකෙන් මම මේ කෑම order කරලා තියෙනවා pizza. ඉතින් මේ pizza මම හැමදාම කකා ඉන්න බෑනේ. තියෙන අලුත් දෙයක් පොඩ්ඩක් try කරලා බලලා rice එක අද. ඉතින් ළමයි කියන්න වැඩක් නැහැ. 100% දෙන්නත් බෑ. but ඉතින් හොඳයි. shape. ඉතින් වියන්න කම්මැලිලා තිබ්බොත් එහෙම order කරගෙන කන්න නම් shape. ඒ වගේම කෝක් එකකුත් මතක් කරලා ගෙන්න ගන්න. නැත්නම් මේ ලොකුවට අර ටේස්ට් එකක් එන්නේ නැහැ. කෝක් එකත් එක්ක බොනකොට කනකොට පට්ට. එහෙනම් guys මං ගිහින් එන්නම්. මට මේක දැන් නිදාසේ කන්න ඕනි. ඉතින් ඔයගොල්ලෝ තෝර කරගෙන කන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඉතින් මගේ වීඩියෝ බලවට thank you so much. ඉතින් එහෙනම් මං ගිහින් එන්නම්. හැමෝම හොඳින් සැපෙන් සතුටින් ඉන්න.